හොඳයි අද be verbs වල පළවෙනි පාඩම. be verbs වල පළවෙනි කොටස තමයි අද කරන්නේ. ඒකෙදි be verb එකක පළවෙනිම වර්තමාන අවස්ථාව තමයි අද පැහැදිලි කරන්නේ. be කියන්නේ be verb වචනයේ ක්‍රියාපදයක් මේක. මේකේ තේරුමක් තුනක් තියෙනවා. වෙනවා, තිබෙනවා, සිටිනවා කියලා. එතකොට යම් දෙයක් නම් ඒකත් කොහේ හරි තිබෙනවා කියලා කියනකොට be verb එකේ අවස්ථාව තමයි පාවිච්චි කරන්නේ. කෙනෙක් හෝ සතෙක් නම් කොහේ හරි ඉන්නවා කිව්වත් be verb එකේ අවස්ථාව. කෙනෙක් මොනවා හරි වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ඔහු දොස්තර කෙනෙක්. ඒතර ඔහු දොස්තර කෙනෙක් වෙයි කියලා අනාගත කාලේ මේ වර්තමානයේ ඔහු දොස්තර කෙනෙක් කියනකොට ඒ වගේම කෙනෙකුට බඩගිනිය කිය මහන්සිය කියලා කියනකොට වර්තමානයේ කියනකොට ඒ වගේම කෙනෙක් උසයි මිටි කියලා කියනකොට ඒ වගේම ඔහු කෙනෙක් දුප්පත් පොහොසත් කියලා කියනකොට ඔන්න ඔය අවස්ථාව තමයි වෙනවා කියලා කියන්නේ. තනතුරක් කෙනෙක්ගේ ඒ කෙනෙක්ගේ තත්ත්වයක් ගැන ඉමෝෂන් බඩගින්නක් වගේ මහන්සියක් වගේ දෙයක් ගැන එයාගේ ලක්ෂණයක් ගැන කියනකොට be verb එකේ වර්තමාන අවස්ථාව කියනවා. මම ගුරුවරයෙක් I am a teacher. මට බඩගිනි I am hungry. මට මහන්සි I am tired. එතකොට මට මම උසයි I am tall. ඒ වගේ මම දුප්පත් එහෙම නැත්නම් මම පොහොසත් I am දාලා rich or poor කියලා එහෙම කියනවා. එතකොට ඔහු කිව්වත් එහෙමයි. ඔහු ගුරුවරයෙක්. He is a teacher. ඔහුට බඩගිනි he is hungry. ඔහු උසයි he is tall. ඒ වගේ තමයි බහුවචන වලට. බහුවචන වලට පාවිච්චි කරන්නේ you we they වෙනුවට you කියන එක හැමදාම ඉංග්‍රීසි භාෂාවේ බහුවචන plural subject එක බහුවචන කර්තෘ කෙනෙක්. ඔවුන් ගුරුවරු. they are teachers. ඔවුන්ට බඩගිනි. they are hungry. ඔවුන් කම්මැලි. they are lazy. ඒතර මේ ඔවුන් උසයි they are tall. ඒ වගේ තමයි පාවිච්චි කරන්නේ වෙනවා කියන අවස්ථාව. එතකොට තිබෙනවා කියලා කියන්නේ පණ නැති දෙයක් යම් කිසි දෙයක් නේ. ඒතර ඒක පාවිච්චි කරන එක වචන බහුවචන එක මම ඒක දෙන්නේ නැහැ නේ. ඒතර දෙයක් යම් කිසි දෙයක් ඒක වචන එකක් කොහේ හරි තියෙනවා නම් අදාළ සබ්ජෙක්ට් එක කර්තෘත් එක is දාලා කියනවා. බහුවචන දෙයක් කොහේ හරි තියෙනවා නම් ඒ අදාළ සබ්ජෙක්ට් එක කර්තෘත් එක ආදාලා කියනවා. මගේ ෆෝන් එක මේසෙට තියෙනවා. my phone is on the table. ඔයාගේ පොත් මේසෙට තියෙනවා. your books are on the table. ඔය විදිහට තමයි කියන්නේ. ඒතර කෙනෙක් හරි සතෙක් හරි තමයි යම් තැනක ඉන්නවා කියලා කියන්නේ. කොහේ හරි ඉන්නවා කියලා කියනවනම් සතෙක් හරි කෙනෙක් වෙන්න ඕනේ. මම වුණත් මම කොහේ හරි ඉන්නවා. මම ගෙදර ඉන්නවා. I am at home. ඔහු ගෙදර ඉන්නවා. He is at home. ඔවුන් ගෙදර ඉන්නවා. they are at home. මේ ඕනම බහුවචන එක වචන කතුරුන් ගන්න පුළුවන්. දැන් මගේ යාළුවා ගෙදර ඉන්නවා. My friend is at home. මගේ යාළුවා ගෙදර ඉන්නවා. My friends are at home. ඔය විදිහට තමයි be verb වල positive form එක කියන්නේ ඇත යන අර්ථයේ වාක්‍ය අපි හදන්නේ. am is දැම්ම subject එක කතුරු දැම්ම am is දැම්ම අදාළ preposition එකත් එක්ක එන ඒක adjective ඒ ටික දානවා. ඒතර වෙනවා තිබෙනවා සිටිනවා කියන්නේ එහෙමයි. ඒතර ඔය කියන වාක්‍යවල negative එක නැත යන අර්ථය කරන්න අපිට තියෙන එකම දෙයයි අදාළ be verb එකේ අවස්ථාවට not දානවා. am not is not are not. මම ගෙදර ඉන්නවා I am at home. මම ගෙදර නෑ I am not at home. ඔහු ගෙදර ඉන්නවා he is at home. ඔහු ගෙදර නෑ he is not at home. ඊට පස්සේ ඔවුන් ගෙදර ඉන්නවා they are at home. ඔවුන් ගෙදර නෑ they are not at home. මට බඩගිනි I am hungry. ඔහුට බඩගිනි he is hungry. ඔවුන්ට බඩගිනි they are hungry. ඔවුන් උසයි මම උසයි I am tall. මම උස නෑ I am not tall. ඔහු උසයි he is tall. ඔහු උස නෑ he is not tall. ඔවුන් උසයි they are tall. they are not tall. ඔවුන් උස නෑ. ඒ වගේම මම දුප්පත් I am poor. ඔවුන් දුප්පත් දුප්පත් they are poor. ඔහු දුප්පත් he is poor. නෑ කියලා කියනවා I am not poor. he is not poor. they are not poor. ඒ වගේ තමයි කියන්නේ. දුප්පත් නෑ කියලා කියනවා. එතකොට සතෙක් කොහේ හරි ඉන්නවා කිව්වත් එහෙනම් පූසා පුටු උඩ ඉන්නවා. the cat is on the table. පුතා පුටු උඩ නෑ. the cat is not on the table. පූසා පුටු උඩ ඉන්නවා. the cats are on the table. on the chair. පූසා පුටු උඩ නෑ. the cats are not on the chair. කතා කරනකොට are not is not අපි කතා කරනකොට spoken වලදී isn't aren't කියලා කෙටි කරලා කතා කරනවා. ලියනකොට formal english ලියනකොට is not are not කියන එක negative form එකේදී කට්ටුවට පස්සෙන් වැටෙනකොට දික් කරලා ලියන්න ඕනේ. ඒ කියන්නේ කෙටි කරලා ලියන්න එපා. contraction form එකෙන් ලියන්න එපා. am not එක කෙටි කරන්න විදිහක් නැහැ. contraction form එකෙන් ලියන්න විදිහක් නැහැ. ඒතර අපි positive එක කිව්වා, negative එක කිව්වා. ඒතර positive question එක මට බඩගිනි I am hungry.
මට බඩගිනිද? am I hungry? මට බඩගින්නේ නැහැ කියන I am not hungry. එතකොට මම උසයි I am tall. මම උස නැහැ I am not tall. මම උසද am I tall? ඔහුට බඩගිනි he is hungry. ඔහුට බඩගින්නේ නැහැ he is not hungry. ඔහුට බඩගිනින්නේ නැද්ද? ඔහුට බඩගිනිද is he hungry? ඒ වගේම ඔවුන් උසයි they are tall. ඔවුන් උස නැහැ they are not tall. ඔවුන් උසද are they tall? එතකොට ඔය කියන sentence එකේ negative question එක නැද්ද කියලා අහනකොට අදාළ subject එකට මෙහා පැත්තට අපි අර be verb එක සහ not දෙන එක කෙටි කරලා අර ගන්නවා. is not නම් කෙටි කරනවා isn't කියලා. are not නම් කෙටි කරනවා aren't කියලා මුලට ගන්නවා negative form එක නැද්ද කියලා අහනකොට be verb එක සහ not එක අදාළ be verb එක සහ not එක is not or are not or I am not මුලට ගන්නවා. හැබැයි මුලට ගන්නකොට කෙටි කරනවා. හැබැයි am not මුලට ගන්නකොට මුලට ගන්නවා කියලා am not කෙටි කරන්න බැරි නිසා am not ඒ විදිහටම ගන්නවා. එහෙම තමයි negative question form එක හදන්නේ. මට බඩගිනි මම එකක් විතරක් යනවා කියන එක. මට බඩගිනි I am hungry. මට බඩගිනි නැද්ද? am එකයි not එකයි දෙකම කෙටි කරලා මුලට ගත්තා. කෙටි කරන්න බෑනේ. am not ඒ හින්දා am not I hungry. ඔහුට බඩගිනි he is hungry. ඔහුට බඩගිනි නැද්ද? is එකයි not එකයි කෙටි කරලා මුලට ගත්තා. isn't he hungry? ඔවුන්ට බඩගිනි නැද්ද? aren't they hungry? හැබැයි be verb එක විතරක් අරන් negative question එකේ not එක තියෙන තැනම තියන්න පුළුවන්. ඔහුට බඩගිනිද? බඩගිනි නැද්ද? isn't he hungry කියන්නත් පුළුවන්. is he not hungry කියන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔහුට බඩගිනි කියන්නේ he is hungry. ඔහුට බඩගිනි නැහැ කියන්නේ මේකට not එක එකතු කරනවා he is not hungry කතා කරනවා he isn't hungry. ඔහුට බඩගිනිද කිව්වොත් is මුලට ගත්තා is he hungry. ඔහුට බඩගිනි නැද්ද කියලා අහුවොත් is එකයි not එකයි දෙක මුලට අරන් isn't he hungry කියලා කිව්වා. එහෙම නැත්නම් not එක එතන තියෙන්න ඇරලා is he not hungry කියලා කියනවා. ඔය විදිහට තමයි බහුවචන වලත් ඔවුන්ට බඩගිනි කිව්වොත් අපි ඔවුන් උසයි කියමුකෝ. they are tall. ඔවුන් උස නැහැ they are not tall. ඔවුන් උසද are they tall? ඔවුන් උස නැද්ද aren't they tall? එහෙම නැත්නම් are they not tall? ඔය විදිහට තමයි ඒ අවස්ථාව කියන්නේ වෙනවා කියන අවස්ථාව කියන්නේ. යම් දෙයක් තිබෙනවා කියන අවස්ථාව කියනකොට එතකොට අපිට am use වෙන්නේ නැහනේ. යම් දෙයක් තියෙනවා කිව්වොත් ඒක වචනයකට is බහුවචනයකට ආනේ. මගේ ෆෝන් එක මේසුර තියෙනවා my phone is on the table. මගේ ෆෝන් එක මේසුර නෑ my phone is not on the table. මගේ ෆෝන් එක මේසුර තියනවාද is my phone on the table. මගේ ෆෝන් එක මේසුර නැද්ද is not කෙටි කරා isn't my phone on the table. එහෙම නැත්නම් is my phone not on the table. එතකොට ඔයාගේ පොත් මේසුර තියෙනවා your books are on the table. ඔයාගේ පොත් මේසුර නෑ your books are not on the table. ඔයාගේ පොත් මේසුර තියෙනවද are books on the table. ඔයාගේ පොත් මේසුර නැද්ද are your books. ඔයාගේ පොත් මේසුර නැද්ද aren't your books not on the table. එහෙම නැත්නම් are your books not on the table. එන්නේ විදිහට තමයි යෙදෙන්නේ. මේක විශේෂයෙන් මතක තියාගන්න එක තමයි අපි negative question form එකේදී is not හෝ are not කර්තෘගෙන් මුලට ගන්නකොට මුල පැත්තට අරගන්නකොට ප්‍රශ්න අහනකොට අනිවාර්යෙන් be verb එක හෝ be verb එකත් එක්ක දෙන not එක හෝ මුලට ගන්නම ඕන. ඒ කියන්නේ කර්තෘගෙන් මුල් පැත්තට ගන්න ඕන. මෙහා පැත්තට ගන්න ඕන. ඒකේ විදිහට තමයි කර්තෘ යෙදෙන්නේ. එතකොට negative question form එකේදී be verb එක is හෝ are not එක මුලට ගනිද්දී කෙටි කරලා contraction form එකේ short form එකේ මෙදෙන්න ඕන isn't හෝ aren't කියලා. හැබැයි is හෝ are විතරක් අරගෙන not එක කර්තෘගෙන් පස්සේ තියලා කතා කරන්න පුළුවන්. කතා කරන්න ලියන්න පුළුවන්. ඔහු ගෙදර නැද්ද කියලා අහුවොත් is he not at home කියන්නත් පුළුවන්. isn't he at home කියන්නත් පුළුවන්. ඔවුන් ගෙදර නැද්ද අහුවොත් aren't they at home කියන්නත් පුළුවන්. are they not at home කියන්නත් පුළුවන්. ඒ වගේම බඩගිනි මහසි උසයි කියලා හැම එකටම මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. am not කෙටි කරන්න බෑ. ඒක විශේෂයි. එතකොට am not කියලා එදිනොත් අපි am not ම තමයි ගන්න වෙන්නේ මුලට. එහෙම නැතුව am I කියලා අරගෙන not එක තියලා මම යෙදෙන අවස්ථාවල negative question form එකේදී කතා කරන්න පුළුවන්.
මම ගුරුවරයෙක් මම ගෙදර නැද්ද කියලා අහුවොත් මම ගෙදර ඉන්නවා I am at home. මම ගෙදර නැහැ I am not at home. මම ගෙදර ඉන්නවද am I at home. මම ගෙදර නැද්ද අහුවොත් am not I at home. එහෙම නැත්නම් am I not at home කියලා කියන්න පුළුවන්. be verb වල යෙදෙන වර්තමාන අවස්ථාව තමයි මේ. වර්තමාන අවස්ථාවේ positive negative positive question negative question. මේ අවස්ථා හතර තමයි ඔය. මේකේ අතීත අවස්ථාව අනාගත අවස්ථාව ඊට පස්සේ WH question සමග යෙදෙන අවස්ථා කොහොමද ඒක ඊළඟ වීඩියෝ වලින් බලමු. මේ ඊළඟ වීඩියෝස් බලන්න මේ channel එක subscribe කරලා තියාගන්න bell icon එක ගාලා all එක select කරලා තියන්න ඊළඟ වීඩියෝ වලින් තව වීඩියෝ 3කින් සම්පූර්ණ B verbs පිළිබඳ උගන්වලා ඉවර කරනවා.